ඉතින් අපේ කුමාරිය අක්කා තමයි මල් පැල වලට බාගෙට හරි වතුර ටික ඔන්න අද උදෙන්ම අපේ අම්මත් වැඩ පටන් ගන්න තියෙනවා. රෝස කොටුවේ වල් පැල ගලවනවා. අම්මා විතර නෙවෙයි කෙලින්ම අපේ ඉන්දිකය සෑහෙන කාලෙකින් අද හන්තාන පැත්තේ ආවනේ. මේ ටික දැන් සතුටින් නේද ඉන්නේ? ඔව්. ආට ශ්‍රී සුබ මංගලම් කියලා ඉන්දිකයත් දැන් හරිම සතුටින් ඔයාලට තේරෙනවා ඇති හිනාවේ මොකද්ද කියලා මම වචනෙන් කියන්න ඕනේ නැහැ. ඉන්දිකය හිනාව දාන්න. අනිවාර්යෙන් කට්ටියට දැක්කම තේරෙනවා ඇති. ඔව්නේ. රෝසේ ආයක් මැද ඉන්නවා වගේ හිටියේ ඉන්දිකයද නේ. දැන් ඔන්න ඉන්දිකයත් උදව්වට අවිල්ල ඉන්නවා. අම්මයි දෙන්න. මේ තමයි අපේ රෝස කොටුව. දැන් අපි ලැහැස්ති විහාරගේ වටේම රෝස හදන්න. අම්මා රෝස මල්ලේම හදලා නැහැ නේ ඉස්සර. හොඳයි නේ රෝස මල්ලේ. අම්මා ඉතින් බඩේරුඟ හැදුවා අරෝමේ වණ කරේ. කවුපි හැදුවා. කවුපියම නම් වත්ත උදුළු ගාලා හදයි. කවුපි මොනවද අම්මා? කවුපි සෝයයි. අම්මා රෝස නම් බෑ. කවුපි සෝයා අරෝමේවා ඕන දෙයක්. බඩේරුඟ මොනවද කියන්නේ ලිස්ට් එක හදපුවා ඒ කාලේ? මොනවද? මෑ කරල් හැදුවා. බොංචි හැදුවා. බඩේරුඟ ගන්න මතක අම්මත් එක්ක මාත් චූටි කාලේ අම්මා වලවල් ටික හරගෙන යනවා. මේ මං බඩේරුඟ ඇට ටික දාලා පස් ටික වහගෙන යනවා. මතකයි චූටි කාලේ? ඒ කරලා ආයේ කොහෙද මේ සෝයා හදපුවා? සෝයා හදුවා මතකද? මං චූටි මහාන වෙන්න කලින්. සෝයා අම්මට මල් හරියන්නේ ඕන්න මේ වත්ත සුද්ධ කරලා මෑ කරල් සෝයා බෝංචි හදන්නන්නේ. ඉතින් අපේ කුමාරිය අක්කා තමයි මල් පැල වලට බාගෙට හරි වතුර ටික දාන්නේ. ඔන්න අම්මත් එක්ක එකතු වෙලා උදේ අතපතු ගාලා මේ කොටස කෙලින්ම අම්මට බාර දෙන්නේ ඈ මේ කොටස බලන් ඉන්නවද අම්මා එහෙනම් අම්මගේ මල් වත්ත මේ ටික පොහොර දාගෙන ගානට වල් ටික ගලවගෙන ඉන්න ඕනේ අම්මත් එනවද දැන් ලබනේද මේ අම්මා චූටිනේ ඈ අම්මත් දැන් එනවද ලබනේද මල් හිටවන්න පොඩි ළමයිත් එක්ක එන්න අම්මා චූටිනේ ඈ මාස 4-5 චූටි ළමයි ගොඩක් එදාට ඒ සුදු ඇඳගෙන අවුරුදු 4 දක්වා අම්මත් ඒ ළමයි අතර ඉඳී ඒ වගේ තමයි එයාත් එක්ක මල් හිටවනවද ඈ අම්මත් එනවා සුදු ඇඳගෙන ලැහැත්ති වෙන්න මල් හිටවන්න මේ තමයි අපේ විහාරයේ ළඟ රෝස හදලා තියෙන කොටස විහාර මන්දිරේ අපි අසල පොය වෙනකොට මේ ඔක්කොම ලස්සනට අපි දැන් ලබන සතියේ මේ පළාතෙම රෝස හිටවන්න ලැහැස්ති. ඉතින් ඔන්න අපි අපේ හන්තාන සඳගිරි සෑයේ අවට භූමියේ මල් පැල හිටුවීමේ වැඩසටහන ලස්සනට කරගෙන යද්දී ඒ අතර විශේෂ දවසක් අපි යොදාගත්තා. ඒ තමයි වෙසක් මාසේ මැයි මාසේ 18 වෙනිදා ඉරිදා අපි බලාපොරොත්තු වෙනවා උදේ 8 ඉඳලා හවස 5 දක්වා දවස පුරාම අවුරුද්දයි මාස 7-8 වුණත් කමන්නේ කැමති නම් චූටි ළමයි ලස්සනට තියෙයි මල් වගේ ලස්සන ළමයි විශාල ප්‍රමාණයකින් සඳගිරි සෑ පුදබිම ලස්සන වෙන දවසක් 18 වෙනිදා ඉරිදා උදේ 8ට පටන් ගන්නවා උදේ 8 ඉඳලා සවස 5 දක්වා අවුරුද්දයි අවුරුදු 4යි අතර චූටි දුවල පුතාලා අතින් අපි සඳගිරි සෑ පුදබිමේ රෝස මල් පැල සහ අනෙකුත් ලස්සන මල් පිපෙන මල් පැල රෝපණය කිරීමේ ලස්සන වැඩසටහනක් යොදාගෙන තියෙනවා. ඒ අනුව මේ වෙලාවේ ආරාධනා කරනවා එදාට එකපාරටම එන්න එපා. මොකද අපිට ගැටලුවක් එකවර දහස් ගානක පිරිසක් ආවොත් එදාට අවුරුද්දයි අවුරුදු 4යි අතර ඔබේ චූටි දුව හරි ඔබේ චූටි පුතා හරි හන්තාන සඳගිරි සෑයට එකතු කරගෙන ඇවිල්ලා සඳගිරි සෑය අවට භූමියේ ඔබේ චූටි දුව හෝ පුතා අතින් අපේ සඳගිරි සෑ පුදබිමේ ලස්සනට මල් පිපෙන මල් පැලයක් රෝපණය කරන්න කැමති නම් ළමයාගේ පින්තූරයක් සමග අනිවාර්යයෙන් පැමිණෙනවා නම් විතරක් ළමයාගේ පින්තූරයත් එක්ක 0.7114962050 මගේ දුරකථන අංකයට WhatsApp මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ ඒක අපි ලිස්ට් එකට දාලා ඔයාලව රෙජිස්ටර් කරගෙන ඔයාලට එන්න කියන දැනුවත් කිරීම මම කරනවා. එහෙමනම් දවස් 18 වෙනිදා ලබන සතියේ ඉරිදා අවුරුද්දත් මාස 7-8 උනත් කවන්නේ නැහැ. අවුරුදු 4 මාස 4-5 දුවල පුතාලා හරි කමක් නැහැ. කැමති අය සාමාන්‍යයෙන් අපි අවුරුද්දත් අවුරුදු 4ත් අතර චූටි දුවල පුතාලා කියලා අපි හඳුන්වනවා නම් ඊට වඩා අඩු උනාට කමක් නැහැ. වැඩි අය එපා. අවුරුදු 4ට අඩු චූටි දරුවෝ ඕනම කෙනෙක් මාස 4-5 ඉඳලා හරි කමක් නැහැ. චූටි දරුවෝ එකතු කරගෙන ඒ දරුවන්ට ලස්සන සුදු ඇඳුමක් තියෙනවා නම් ළමා සාරියක් හරි ලස්සන චාම් ඇඳුමක් අඳගෙන සඳගිරි සෑයට 18 වෙනිදා ඉරිදා උදේ 8ත් 5ත් අතර කැමති වෙලාවක එන්න
මම මුළු දවසම වෙන් කරලා සම්පූර්ණයෙන් මල් හිටවන්නට සූදානමින් ඉන්නවා. ඉතින් ඒ අතර ලස්සන රෝස පැල, ඊට පස්සේ කැලණිතිස්ස පැල, බෝගන්විලා පැල ආදී මල් පැල ගොඩක් තියෙනවා. ඒ අතර ඔයාලා කැමති නම් මේ වීඩියෝ එක අවසානයේ අපි දාලා තියෙනවා අවශ්‍ය කරන මල් පැල. ඔබේ දුව පුතා අතින් මල් පැලයක් හිටවනවා වගේම ඔබලම අරගෙන එන මල් පැලයක් ඔබේ දුව පුතා අතින් සඳගිරි සෑය අවට පරිසරය ලස්සන කරන්න හන්තානට මල් පැලයක් එකතු කරන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතනදී මතක් කරන්න ඕනේ තව අවුරුද්දකින් දෙකකින් අවුරුදු 4කින් 5කින් 10කින් ඒ දරුවෝ තේරෙන වයසට ඇවිල්ලා හන්තානට එනකොට සඳගිරි සෑය පුද බිම ලස්සනට තියේවි. ඒ අතරේ චූටි දුවල පුතාලා හිටවපු මල් පැලෙත් පැත්තක ලස්සනට මල් වලින් බර වෙලා මේ පුද බිම අලංකාරමත් කරමින් පවතීවි. ඉතින් රෙජිස්ටර් වෙන්න කැමති අය දැන්ම 0.7149962050 දුරකථන අංකයට WhatsApp මැසේජ් එකක් දාන්න. ඉතින් එදාට එන චූටි දරුවෝ එක්කන් එන අම්මලා තාත්තලා කැමති නම් විතරක් මේ මල් පැල අරගෙන එන්න පුළුවන්. හැබැයි මේවා චූටි පැලෑටි ගේන්න එපා. අඟල් 4-5 තියෙන ටිකක් අඩියකමාරක් විතර වැඩුණ මල් නම් හොඳයි. සරියුත් මුගලන් මල් පැල. ඊට පස්සේ රද්දෝතුළු පැල. ඊට පස්සේ රත්මල් පැල. රත්මල් ලොකු පැල. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා මෙයි මල්. අර පාරායිනේ හැදෙන මාරගස් වගේ ලොකුවට හැදෙන මෙයි මල්. රතු පාට මෙයි මල් පිපෙන මෙයි මල් පැල පුළුවන් ප්‍රමාණයක් අරගෙන එන්න රතු පාට ඒවා. ඊට පස්සේ බක්නී පැල. කැමති නම් අරගෙන එන්න පුළුවන්. ඊට පස්සේ ලස්සනට අර පොකුරු මලක් පිපෙනවා 3 මාස මල කියලා. මොකද විද්‍යාත්මක නම් මතක නැහැ. නිල් පාට, කහ පාට, සුදු පාටට පොකුරු මලක් පිපෙනවා 3 මාස මල කියලා. කොලෙත් ලොකුයි. ඒ මල් පැල පුළුවන් උපරිම ප්‍රමාණයක් අරගෙන එන්න. ඒවා වැදගත්. ඊට පස්සේ කැලණිතිස්ස පැල. ඒවත් අඩියකමාරක් දෙකක්වත් වැඩිච්ච පැලයක් නම් හොඳයි. කැලණිතිස්ස පැල. ඊට පස්සේ සෙනට ෆෝලියාද කොහෙද මට මතක හැටියට නම අර පෙරාදෙණිය ගාඩන් එක ඉස්සරහා තියෙනවා අපේ විශ්වවිද්‍යාලෙත් තියෙනවා ගහේ කොළ ඔක්කොම හැලිලා මුළු ගහ පුරාම තනි කර තද කහ පාට මල් පිපෙන ගස් සෙනට ෆෝලියා මතක හැටියට මල් තවන් වල ඇති අන්න ඒ කියන මල් පැල චූටි දරුවොත් එක්ක එනකොට පුළුවන් නම් අරගෙන එන්න.